දැන් දියවැඩියාව හැදිච්ච මිනිස්සෙක් සීනි බෝතලේ දැක ගම මොකද එයාට හිතෙන්නේ? ඉතින් සීනි පොඩ්ඩක් කන්න හිතෙනවා. ඒ හිතනකොට පින්විතනේ එයා දන්නවා දැන් සීනි කෑවොත් එමේ මේ දියවැඩියාව වැඩි වෙනවා කියලා. නමුත් ටික වෙලාවක් යනකොට පින්විතනේ එයා විසින් හදා ගන්නවා එකක් හිත ඇතුලේ. මම දැන් සති ගානකින් සීනි කෑවේ නැහැ. පොඩ්ඩක් කෑවට කමක් නැතුයි. අනිත් එක මේ රතු සීනිනේ. ආදි වශයෙන් මොන හරි එකක් හදා ගන්නවා පින්විතනේ. ඒ හදාගෙන ඊට පස්සේ පින්විතනේ අර ඒ සීනි ටික කනවා. හැබැයි කාපු ගමන් ආයි මොකද වෙන්නේ? ආයි ඉන්සියුලින් ගහන වෙනවා දියවැඩියාව වැඩි වෙනවා. ඒකට කියනවා පින්විතනේ ආත්ම වංචාව කියලා. ඔබගේ ජීවිතේ වැඩි හරියක් ඔබ ආත්ම වංචාවට අහු වෙලා තියෙනවා. ඒක පින්විතනේ ඇත්තටම කියනවා මේ ලෝකෙින් වැඩි හරියක් දෙන්න. ගිහි වේවා පැවිදි වේවා පින්විතනේ වැඩි හරියක් දෙන ඔන්න ඔය කියන ආත්ම වංචාවේ තමයි ඉන්නේ. ඒක නිසා තමයි මේ නිවන කරගන්න බැරි. දහමේ අඩුපාඩුවක් නෙමෙයි පින්විතනේ තියෙන්නේ.